ගොවි සමිතියේ සභාපති ලේකම් ඈ බලපන් උන් දෙන්නයි ගමට වැඩකුත් නැහැ. සමිතියකට වැඩකුත් නැහැ. ඔබ දන්නවනේ ඒක. ඉතින් ආයෙ මං වගේ දැනුම් තේරුම් තියෙන පුද්ගලයෙක් මොකෝ ඕගොල්ලෝ දන්නේ මං දන්නවා සීන්නේ. මොකද? මං දන්නවා සීන්නේ. මේ උන්ට කරන්න ඕන හොඳ වැඩක්. මම දැන් කඩේ ඇතුළට ගිහිල්ලා මුදලාලිව කයියට අල්ලගෙන ඕකුන් දෙන්නගේ පැටිකිරිය දිගාරන ඕකුන් දෙන්නට ඇහෙන්නත් එක්කම. ඩාවිලේ. මා දෙන්න සපෝට් එක. ඔව් මම මා දෙන්න සපෝට් එක. උඹට පුළුවන්ද? මට පුළුවන්. මේ අහපන්. දැන් බැරි වෙලාවත් මම ගොවි සමිතියේ සභාපති වුණොත් මම කරන් දින්න වැට්ටික් ගැන ඇතුළට ගිහලා කියනවා. උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම වැඩක් කරනවා ඉතින් කරන් දින්නේ දාබ්‍රයය තමයි කියලා මට සපෝට් එකක් දීපන්. අයියෝ දැන් නේ මට හරියට වැඩි තේරෙන්නේ. කල්නිත් ඔය ඉජරි කිව්වනම් මම වැඩි කොල්ලා දිනවා ඉස්සරටම. හැබැයි මේ පාර තෝ වැඩ යනුවොත් ගනි. පා. වරින් බූරුවා. මුදලාලි බැරි වෙලාවත් ගොවි සමිතියේ සභාපති මම වුණොත් වැව හාරලා ගමේ මිනිස්සුන්ට කුඹුරු වලට කලට වේලාවට වතුර ටිකක් දීලා මුළු යායම අස්වද්දලා තමයි මම පස්ස බලන්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. ඒ විතරක් නෙමෙයි මුදලාලි. සමිතියේ මුදල් විගණනය කරලා කළමනාකරණය කරලා විනිවිද භාවයකින් කටයුතු කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. ගොවි සමිතිය වැඩ විතරක් නෙමෙයි. මේ ගමේ වෙන වංචා දූෂණ ඒ සියලුම දේවල් මම නැති කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. දැන් බලන්න මුදලාලි මේ ගමෙත් කුඩු බෝ වෙලා මම මේ සියලුම දේවල් නැති කරනවා. මේ කවුරු හරි එකේ ගමට කුඩු බෙදනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. අනික මුදලාලි රෑකට බඩදරු අම්මා කෙනෙක් ලෙඩෙක් ඉස්පිරිතාලෙ ගෙනියන්න වාහනයක් තියනවද කියන්නකෝ. වාහන තියෙන මිනිස්සුත් වාහන දෙන්නේ නැහැ. ඒ හින්දා මම ගන්නවා සමිති සල්ලි වලින් ත්‍රිවිල් කට්. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. ඒකනේ. දැන් වැඩි ඕනේ නැහැ මුදලාලි. දැන් මේ දවස්වල සභාපති මහත්තයාගේ නෝනා ඉන්නෙත් බඩින්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. මොකද දැකතෝ කිව්වේ? ඔයාට පුළුවන් දන්නේ එච්චර හරියක් කරන්න. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ අපේ රත්තරන් දාපරියය තමයි. ඉතින් අම්මට බලන්න සබතෝ මුකිය බලු කතාව. මොකද දැකතෝ කිව්වේ? ආයෙත් ඇරිය. ඔබ දැනගනින් මේ සමිතියේ සභාපති ලේකම් අපි දෙන්න තමයි හරි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අන්න ඒක මතක තියාගන්න. සභාපතිතුමා මම මුන් දෙන්නට ගැහුවට ඇත්තේ මං ගැහුවට පස්සේ එකක් දෙන්නේ මෙරේ කියලා තියෙන බයිට් විතරයි. අයියෝ මගේ කෝප්පේ බලන්න මහා මොඩේ තරිදු. ඕ පිටිපා